The Derana News Channel. ජලගැලීම් නිසා සේවා අකර්මණ්‍ය වී ඇති හලාවත මූලික රෝහල තුළ අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ දින 28ක් සහ දින 35ක් වයස ඇති බිලිඳු දරුවන් දෙදෙනෙකු සහ බරපතල තුවාල ලබා සිටි වයස අවුරුදු 10ක දරුවෙකු වෛද්‍යවරු දෙදෙනෙකුගේ ගුවන් හමුදාවේ සහායෙන් රැගෙන විත් කොළඹ රිච්වේ ආරයා ළමා රෝහල වෙත ඇතුළත් කෙරුණා. මේ අතර අපදා සහිත ප්‍රදේශවල අඛණ්ඩ සෝදිසි කිරීම සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට ඉන්දියා ගුවන් හමුදාවේ MI-17 V5 හෙලිකොප්ටර් යාන දෙකක් අද සවස ශ්‍රී ලංකාව වෙත ළඟා වුණා. මේ අතර ඉන්දියාවේ සිට කොළඹ වරාය වෙත පැමිණි INS වික්‍රාන්ත් යුද නෞකාවේ තිබූ චෙටක් හෙලිකොප්ටර් යාන දෙකක් අද දහවල් දිවුලපිටිය සහ ගම්පහන ප්‍රදේශයන්හි මුදා ගැනීමේ රාජකාරී වලට සම්බන්ධ වී තිබෙනවා. එහිදී ගම්වතුර ආපදාව හේතුවෙන් පන්නල් ප්‍රදේශයේ සිරවී සිටි පවුල් දෙකක සමාජිකින් 8 දෙනෙකු මුදාගෙන ආරක්ෂක ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කෙරුණා. මෙම මෙහෙයුම සඳහා ඉන්දියන් ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් කිමිදුම්කරුවන් සහ ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවන් එක්ව කටයුතු කර තිබෙනවා. මේ අතර හලාවත මූලික රෝහලේ අසාධ්‍ය තත්ත්වෙන් පසු වූ දින 28ක් හා දින 35ක් වයසට බිලිඳු දරුවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 10ක බරපතල තුවාල ලබා සිටි දරුවෙකු වෛද්‍යවරු දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අංක 4 වන බලකණයට අයත් බෙල් 412 හෙලිකොප්ටර් යානයක් මගින් කටුනායක කඳවුර වෙත රැගෙන ඒමට සමත් වුණා. පසුව දරුවන් ගිලන් රථයක් ආධාරයෙන් කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කෙරුණා. That was a news alert on Ada Derana News Channel.